Hello everyone. අද මගේ travel destination එක වෙන්නේ Lindt Home of Chocolate. ස්විට්සර්ලන්ඩ් වල තියෙන must see attraction එකක් තමයි මේ chocolate factory එක. ඉතින් සූරික් වල ඉඳන් 15 to 20 minutes වලින් යන්න පුළුවන් තැනක් තමයි මේ chocolate home එක කියන්නේ. ඕගොල්ලන්ට ඩේ ට්‍රිප් එකක් විදිහට සූරික් වල ඉඳන් මේක සිලෙක්ට් කරගන්න පුළුවන් එන්න. අපි ආවේ ක්‍රූස් එකේ. ඉතින් මේක තියෙන්නේ කිල්ක්බර්ග් වල. මෙතන මේ මේන් ඇට්‍රැක්ෂන් එක වෙන්නේ මෙන්න මේ චොක්ලට් ෆවුන්ටන් එක. මේක මීටර් 10ක් උසයි කියලා තමයි තියෙන්නේ. මේක තමයි ලෝකේ උසම ඉන්ඩෝර් චොක්ලට් ෆවුන්ටන් එකට තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ මියුසියම් එකෙන් චොක්ලට් වල හිස්ටරි එක, ස්විස් චොක්ලට් හැදෙන විදිහ ඒවා ඔක්කොම දැනගන්න පුළුවන්. කොකෝ වවන විදිහ ඒ ඔක්කොම මෙතනින් දැනගන්න පුළුවන්. එතන ඉඳන් තමයි චොක්ලට් මියුසියම් එක ස්ටාර්ට් කරන්නේ. අපි බලමු අතලට ගිහිල්ලා ඒගොල්ලන් කොහොමද මේක එක්ස්ප්ලেইন කරන්නේ කියලා. Schön, dass wir Maître Chocolatier Sie auf der Chocolate begleiten dürfen. කොකෝවා කල්ටිවේෂන් එක ගැන කොකෝවා වලින් කොහොමද චොක්ලට් හැදෙන process එක තමයි ඒගොල්ලන් මෙතන ඉඳන් එක්ස්ප්ලেইন කරන්නේ. ඩැනියල් පීටර් ඇන් හෙන්රි නෙස්ලේ කියන දෙන්නා තමයි මිල්ක් චොක්ලට් හොයාගත්තේ. ඒ ස්ටෝරි එක තමයි මෙතන මේගොල්ලන් පෙන්නලා තියෙන්නේ. මේ ඉන්නේ හෙන්රි නෙස්ලේ ඇන් ඩැනියල් පීටර්. ඒගොල්ලන් ලස්සන ගෙවල් වගේ හදලා ඒව ඇතුලේ වීඩියෝස් ප්ලේ වෙන්න දාලා ඒ ස්ටෝරි එක ලස්සනට පෙන්නලා තියෙනවා. ඉතින් ස්විට්සර්ලන්ඩ් කිව්වහම මේගොල්ලන් ගොඩක් ප්‍රසිද්ධ චොක්ලට් වලට. ඉතින් ඒගොල්ලන්ගේ හිස්ටරි එකේ ඉඳන්ම චොක්ලට් හැදුන හැටි ඒවා පුරා ප්‍රොසෙස් එක තමයි මේ මියුසියම් එකෙන් පෙන්නලා තියෙන්නේ. මෙතන අපිට චොක්ලට් වර්ග ටේස්ට් කරන්න පුළුවන්. එක එක වර්ගයේ චොක්ලට් තියෙනවා.
මෙතන අපිට මේ චොක්ලට් ෆ්‍රී ගන්න පුළුවන් හැම ජාතියකින්ම. ඉතින් මේ තියෙන්නේ රෙසිඩෙන්ෂියල් ඒරියා එකක්. චොක්ලට් මියුසියම් එක බලලා එතනින් එළියට ආවහම මේ වගේ රෙසිඩෙන්ෂියල් ඒරියා එකකට යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ මල් දිගටම බවලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් thank you හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.